අදත් මගේ channel එකට එකතු වෙනවා ආලා ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට පොඩි දෙයක් පෙන්වන්නම්. මගේ ටැංකියේ ඔස්කල දෙන්න පල්ලෙහාට දාන්න තමයි බැලුවේ කොයි පොන්ඩ් එකට. ඔයාලගේ කැමැත්ත කියන්න එහෙම වුණොත් අපි ආපහු වෙනස් කරමු. يعني වෙන ටැංකියකට හරි දාමු, වෙන විදුලි ටැංකියකට හරි. මේ දෙන්න එහෙනම් අල්ල ගන්න දිනවා. අල්ලලා පල්ලෙහාට දාමු. ඔන්න ගයිස් සුභාරංචියක් ගෙනලා තියෙන්නේ ඇක්වලිෆ් එකේ ෂොප් එක ඕපන් කරලා දිනවා. දැනට අවුට්ලට් එක නෙමෙයි, ගේ ඇතුලේ තමයි හෝම් බිස්නස් එකක් විදිහට තමයි කරගෙන යන්නේ. ගන්න පුළුවන් ඇක්වේරියම් ඇසසරිස් ගන්න පුළුවන්. දැනට මාළු නම් ගෙන්නන්නේ නැහැ. එතකොට ෆිෂ් ෆුඩ්ස් උත් තාම ගෙන්නන්නේ නැහැ. ඇක්වේරියම් ඇසසරිස් ඒ කියන්නේ ෆිල්ටර්ස්, වෝටර් පම්ප්ස්, එතකොට ලයිට්ස්, වෝටර් සයිෆන් කරන දේවල්, ටැංක් එක පිරිසිදු කරන්න ගන්න ඕනේ දේවල්, ඔය මැග්නටික් ක්ලීනර්ස් වගේ, ග්ලාස් ක්ලීනර්ස් වගේ ඒවා ගන්න පුළුවන්. තව මෙතනින් බ්ලූ, ඇන්ටික්ලෝරින් වගේ ෆාස්ට් මූවිං අයිටම් ටිකක් ගන්න පුළුවන් වලට. මම එක්සැම්පල් එකකට පෙන්නන්නම්. මෙයාගේ ෆිල්ටර්ස් තියෙනවා, ටොප් ෆිල්ටර්ස්. එතකොට ලයිට්ස් ගන්න පුළුවන්. මෙයාගේ බ්ලෝවර්ස් ගන්න පුළුවන්. තව මෙයාගේ ෆිල්ටර්ස් උත් තියෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා ගන්න. ඒ වගේ දේවල් ටිකක් ගන්න පුළුවන්. එහෙනම් අද මෝඩයක් දාන්න ඒකෙත්. කොයි පොන්ඩෙක් ගැනනම් කියන්න ලොකු විස්තරයක් නැහැ. මාරු ටිකත් අර يعني වෙනස් නැහැ සයිස් එකෙන්. මොකද මේකේ පොන්ඩ් එකේ පළල අඩි 2 හින්දා අර මාළු සාමාන්‍යයෙන් මේ ටැංක් එක ඇතුලේ උපරිම වර්ධනයකට ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලොකු අඩි 5 ටැංක් එකකට වගේ ගියා නම් තව ගොඩක් ලොකු වෙනවා. මේක උපරිම වර්ධනයකට ඇවිල්ලා තමයි තියෙන්නේ මාළුන්ගේ. ඔයාලා බලන්න ඇති ටැංකිය මොකද හිස් කියලා. කියන්න දුකයි. මේගේ හිටපු ආර්ටීසිල 3 දෙනයි අර TSN හයිබ්‍රිඩ් එක්කෙනයි මං ගෙදරෙද්දි නැති වෙලා තිබුණා. හේතුව තමයි ෆිල්ටරේ ඔෆ් වෙලා තිබුණා. ඒක නිසා අර ඇමෝනියා වැඩි වෙලා ටැංකියේ ඇමෝනියා ස්පයික් එකක් ඇවිල්ලා මාළු ටික නැති වෙලා තිබුණා. සාමාන්‍ය අඩි කමාරක වගේ මාළු ටිකක් හිටියේ RTC ටික නම් සාමාන්‍ය අඩියයි අඟල් 2ක් වගේ හිටියා. එහෙම තමයි ඉතින් හදන එක්කලා හරියට හදන්න ඕනේ. දැන් ඇත්තටම මගේ වැරද්ද කමන්නේ නැහැ. ඉතින් ඔහොම තමයි. ආපහු එහෙම දෙයක් නොවෙන්න වගේ බලාගමු අපි. ඔයාලටත් කියන්න තියෙන ඉතින් මං ඒ වගේ කරපු වැඩේ ආපහු නොකරන්න. ඒ කියන්නේ මොන වැඩේ තිබ්බත් හැමදේම චෙක් කරන්න. ඒ කියන්නේ දැන් මාත් බිසි වුණ හින්දායි මට ෆිල්ඩ් එකවත් හදන්න ටයිම් එකක් නැති වුණේ ඇත්තටම. ගෙදර එනකොට 9-10යි රෑ. ඒකත් එක්ක තමයි ප්‍රශ්නේ වුණේ උතන. මං දැන් තීරණය කරලා දින්නේ අර ගොඩාක් බිසි නොවි මේවට කාලය යොදවන්න මාළු ටැංකි වලට. ඔන්න අපේ බොලු චන්දියත් ඉන්නවා. මෙයාගේ නම සාෂා. සාමාන්‍යයෙන් දැන් මෙයාගේ වයස වෙන්නේ අවුරුදු 1 මාරක් වගේ වෙනවා මෙයාට.
ඔස්කල දෙන්නවා දාගත්තා වල දකින්න ඇති ශේප් එක ඉන්නවා මෙයාලා මේකේ තව මේක ඉන්නවානේ ලෙමන් ඔස්ක කෙනෙක් එයත් එකත් ශේප් එක ඉන්නවා කරදරයක් උන්නේ නැහැ පස්සේ බලද්දි ඔන්න ඉන්නවා සාෂා ඔන්න ඉතින් ඇරවානගේ ටෑන්කයක් පෙන්වන්න ඕන කියලා හිතුණා මේන් ටෑන්ක් එක මගේ දැන් මාළු ටික ලොකුයි ඔරිනෝකෝ බස්සේම දැන් ඉන්නවා සාමාන්‍යයෙන් අඩියකට කිට්ටුවෙන් ඉන්නවා තමයි තත්ත්වය ඉතින් ලොකු වෙනස්කමක් නැහැ ටෑන්ක් එකේ ඒ කියන්නේ සෙටප් මොකුත් උත් නැහනේ තමයි මාළු ටික හොඳට නිරෝගීව ඉන්නවා ඔන්න ඉතින් නොකියාම ගෙනාවු සර්ප්‍රයිස් එක ඔයාලට පේන ඇති පැන්ඩා ගෝල්ෆිෂ් දෙන්නෙක් ගෙනවා මේ ෆැන්සි ගෝල්ෆිෂ් කියන වර්ගේ එහෙනම් අදට ගිහින් එන්න තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න සුබ දවසක්